සිහත් පුතා පටන් ගමු. ගීතේ සිහත් ඉන්නවා නම් සිහත් පටන් ගමු. ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මම් පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිදෙන් වත්තේ පහල උඹේ පිනුම් දැක්කම හින හිනාලු මක්ලාඩම් නැති උඹ පාකුර ගල් කන්දෙදිරි දෙන තර උඹේ කඳුළු මට කියද්දි උඹට හොරෙන් අඬනවා මං පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිතෙන් ඉස්කෝලෙන් ශිල්ප අරන් මන්නු කුමිනිෙක් වෙන්නම් දිව්ව කිරට ඇත්ත බරට කළගුණ මං කලගන්නම් බරි බර දෙන මේ වීර කර උඹේ කරෙන් ගලවන්න උජාරුවට දුව පනින්න ගෙච්චි වැලක් පලඳන්නම් පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිතෙන් කාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිතෙන් පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිතෙන් පාර කියන්නේ තෝනින් පාර කියන්නේ කෙවිතෙන් බොහොමත්ම ස්තුතියි අහලුවා. Excuse me teacher. නැවතත් පාන්දරින් ඉස්කෝලේට ගීතය පිළිගන්න අපේ විනායය හෙළිය. Excuse me teacher. පාන්දරින් ඉස්කෝලේට ටැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මම් පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්න තෝනින් පාර කියන්න කෙවිතෙන්
වත්ත පහළ උඹේ පින් දැක්කම හින හුණාලුම ලාඩම් නැති උඹේ පාකුර ගල් කන්ද දිරිදන තර උඹේ කඳුළු මට කියත් උඹට හොරෙන් අඬනවා මං පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් ඉස්කෝලෙන් චේපාර මන් ලොකු මිනිහෙක් වෙන්න බිව්ව කිරට ඇද්ද බර කළගුණ මං සයකන්න බැරි බරදන මේ වියක උඹේ කරෙන් ගලවන්න උජාරුවට දුව පනින් ගෙජ්ජි වෙලක් පලඳන්නම් පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් කාන්දරින් ඉස්කෝලෙට තැන්ටු කරත්තෙන් තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන් හනි හනිකට උඹ යනකොට හනි හනිකට උඹ යනකොට පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් පාර කියන්න තෝනෙන් පාර කියන්න කෙවිතෙන් බොහොම ස්තුතියි එහෙලිය මීළඟට නිලාස් කලේ ගීතය පිළිගන්න අපේ විනුග යහළුවා නිලහස් තලේ අගේ නෑවලා කුළු
දිය ගොඩ සෑම තැන කිරිතිරේ ගස්වැල් කිරි මුහුද කිමිදේ මද මුදු සුළඟින් අප නැරවෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රැයාමේ මගේ පොඩි නංගී කිරිල්ලා තාතන ගමයි හඳබන අම්බිලියෝ කියමින් නැවෙන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රායාමේ වවුලන්ගේ වකමුණන්ගේ මැදයින්ද හිතම සඳසේ කිරිවෙනුවට ගොම සොයමින් යන්නේ බැබලෙන හඳ පානේ හඳ පානේ හඳ පානේ හඳ පානේ රායාමේ ස්තුතියි බොහොම ස්තුතියි යාළුවා මීළඟට පිපිකුසුම ගීතයෙන් පිළිගන්න අපේ ගගන යාළුවා Pipi kusuma bandulu simbimin turu sirasala palu watarin Pipi kusuma bandulu simbimin turu sirasala palu watarin Enalahiru kirana metaram sanduru nata Raja Maduru Velanam Sanduru Nata Raja Maduru Velanam Nada samaga aneka siotun Dia bahasa sisila windimin Chicken curry ada lagi. Cuta Nada kawan nada swadin Panduru nada raja Amme වැඩක් බලගමනේ ඉන්නේ මේ දැන් මේ සම්බන්ධ වෙච්ච දරුවන්ගෙන් මේ දේදුණු කියලා දරුවෙක්ගේ මයික්‍රොෆෝන් එක ඔන් වෙලා තිබුණා ඒකව ඔෆ් කරගන්න අර අපේ ගීතේ ගායනා කර කර හිටියේ කවුද ගගන නේද ගගන පුතා හදිස්සියම මේව වුණා වගේ අපි බලමු එයා ජොයින් වෙනකම් පුතේ අපි අනිත් දරුවෙක්ට දෙමු අපි ආව ආයිත් අර ඉතුරු කොටස ගමු නේද යාවම ස්තුතියි යාළුවා මීළඟට තවත් ලස්සන සින්දුවක් වන සරාසිත්
Sarasip sayuru patayas isuru kohedo yanne damadani kar dinu gama sonduru Adanala dole sisilase sidadiya tat danena fado game sand taru tenena vado ani ayat enne kavadado Sarasip sayuru patayas isuru kohedo yanne damadani kar dinu Isuru siri piri supiri taruwala pamani ras male akuru aduai dole sindole sanuru gamayali dakini koi kale Sarasip sayuru patayas isuru kohedo yanne damadani kar dinu gama sonduru Stuti Stuti yaluwa මීළඟට දකුණු විට පන්සලක් ගීතය අපේ සතුන් යහළුවා දකින විට පන්සලක් පිළිමයක් ඕදියක් නැගිටමින් වඳිනවා හදේ නැති භක්තියක් වතපුවරා තවරගෙන අඬවන්න නෙත් බරව බලනවා දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනස්නෙන් නැගිටමින් වඳිනවා හදේ නැති භක්තියක් වතපුවරා තවරගෙන අඬවන්න නෙත් බරව බලනවා ගැබෙන මවෙකු හෝ රෝගියෙකු දුටු කල පවුලුවෙන් අනන්තය සොයනවා
අතෙහි රැඳි පොත පතෙහි එකම පේලිය තුලම නෙත් දහස් වාරයක් දුවනවා. දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනස්නෙන් නැගිටමින් වඳිනවා. හදේ නැති භක්තියක් පතපුවරා තවරගෙන අඬවන්න නෙත් බරව බලනවා. වාරු නැති මහලුවත වෙතේ ගැට දෙයිපියෙක් දෙනෙක් තුල නිති ගිරා වැටෙනවා. ලොවේ නැති දහසකුත් ගැටලු සිහියට නග ආසබිම ගැටලන්න හදනවා. දකින විට පන්සලක් පිළිමයක් බෝධියක් උනස්නේ නැගිටමින් වදිනවා. හදේ නැති භක්තියක් ගතපුවරා තවරගෙන අඬවන්න නෙත් බරව බලනවා. ස්තුති. යහළුවා පිළිගන්න ලස්සන ගීතයක් ගායනා කිරීමට අපේ විනෝදී හෙළිය. නිංගුලේ වැලි මාලිගාවේ සම්පිති පදවිය ලබන්න ගල්ලට ළඟ වාඩි වෙලා කඳ පායන හැටි බලන්න. සතර දිසා ජයගෙන මම හනිකෙමි. ඔබේ ලෝක සංගහිරී එමි. නිංගුලේ වැලි මාලිගාවේ සම්පිති පදවිය ලබන්න ගල්ලට ළඟ වාඩි වෙලා කඳ පායන හැටි බලන්න. සතර දිසා ජයගෙන මම හනිකෙමි. ඔබේ ලෝක සංගහිරුයි එළිය දෙමි. අනෙක අරමා එවැනි සොල්ලමි. මිනිස් නයින දෝකින්ගෙන සිනාසෙමි. මිදුලේ වැලි මාලිගාවේ සක්විති පදවිය ලබන්න ගල්ලට ළඟ වාඩි වෙලා කඳ පායන හැටි බලන්න. සතර දිසා ජයගෙන මම හනිකෙමි. ඔබේ ලෝක සංගහිරුයි එළිය දෙමි. එපා ඔටුනු මගේ සිරසට එපා සිරසුනම් විදිනක සිනාසි සීමා එන මග හිදු දුවේ ගියා මා අමතන් පියා. එලා කඳ පායෙන් සතර දිසා ජයගෙන මම හනිකෙමි. ඔබේ ලොවට සංගහිරුයි එළිය දෙමි. ස්තුතියි එළිය. අපේ ගගන යහළුවාට නැවතත් සම්බන්ධ වීමට නොහැකි වුණා නේද? ඔවුනේ උදේ වූ පුතා මේ ගගනට නේද එන්න විදිහක් නැහැ කියලා කියනවා. මේ යා අයින් වෙලා ආයිත් ජොයින් වෙන්න විදිහක් නැහැ කියලා කියනවනේ. එහෙම ප්‍රශ්නයක් තියෙනවා දරුවව අපි බලමු. හරි මැඩම්. ඉතින් අපේ මේ පුංචි තරගේ අවසාන ගීතය තමයි දැන් ගායනා කරන්නේ. පිළිගන්න ලස්සන ගීතයක් ගායනා
ස්තුතියි යහළුවා. ඉතින් අපේ ප්‍රාථමික අංශයේ තරගය අවසానයි. බොහොමත් ස්තුතියි ඔබ සැමට. බොහොම ස්තුතියි. චිනංගිලා මන්දිලාගේ ගීතවලින් පසු අපි යන්නේ ජ්‍යෙෂ්ඨාංශයේ තරගයටයි. නවයේ ශ්‍රේණියේ ටශ්මි සොයලියට අපි ආදරයෙන් ඇරයුම් කරනවා ගීතයකින් අප සැලපෙමු නේද? අයන්න කියන්න ලොවටම ඇහින්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න එන්න මගේ නංගී අයන්න කියන්න ලොවටම ඇහින්න එන්න මගේ මල්ලී දුවන්න පනින්න නටන්න ගයන්න ඉන්න මගේ නංගී පාසල නම් රන් දෙවොලේ දෙවියන් වන්ගුරු කැලගේ සිත දිනමින් පාසෙවනේ ශිල්ප ලබා මතු දවසේ ලෝකය දකින්න එහි සැරිසරන්න එන්න මගේ මල්ලී එන්න මගේ නංගී අයන්න කියන්න ලොවටම ඇහෙන්න එන්න මගේ මල්ලී දුව
ප්‍රීති සොයුරිය. ඊළඟට අපිව ගීතයකින් පිනවන්නේ 6 ශ්‍රේණියේ තනුක පුතා තනුග මට වීඩියෝ එකක් එවලා තිබ්බ ඒ දරුවට මේ ක්ලාස් එකක් නිසා යන්න වෙනවයි කියලා අක්කගේ මේ ඒ ක්ලාස් එකක් නිසා එහෙම මේ හදිසියෙ යන්න උනා කියලා තනුග පුතා නැහැ. එයා වීඩියෝ එකක් එවලා තියෙනවා. ඔව්. හරි තනුග පුතා නැහැ. ඉන්නවා ටීචර්. ඉන්නවද? තනුග ගියා නේද කලින් ඉන්නවද? ඔව් ඉන්නවනේ එහෙනම් කියමු. අපි ගායනා කරමු එහෙනම් ඔයා ඉන්නවනේ දැන් ඔයා මේ වීඩියෝ එකකුත් මට එවලා තිබ්බන කමන්නේ ඔයා එහෙනම් ගායනා කරමු. ටීචර් මම ලැප් එකකින් ඉන්නේ ටීචර්. අක්කට පන්තියක් තියෙනවා ටීචර් ෆෝන් එකේ. ටීචර් ඒකේ මේ ලැප් එකේ පොඩි අර මයික් වල අවුලක් තියෙනවා ටීචර් වීඩියෝ එක දාන්න ඒකේ. ඔව් වීඩියෝ එක දාන්න මේ තනුග කමන්නේ හොඳේ. ඉතින් මේක එක ප්‍රශ්න තියෙනවනේ දැන් අන්න දරුවෝ දෙන්නෙක් මැසේජ් දානවා ඒගොල්ලන්ව අයින් වෙලයි කියලා. දැන් මට දැන් මං අනේ මන් දෙයකට මොකද්ද කරන්න කියලා මමත් ඒක දන්නේ නැහැ. ඊළඟ මේ විනාඩි 40න් ජොයින් කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඒ දරුවනේ මේ විනාඩි 40 අයින් වුණාට පස්සේ. අර ගගන කියන දරුවයි තව දේදුණු කියන දරුවෙකුයි අයින් වෙලා. කොහොම හරි ඉතින් මන් දන්නේ ඒක ඒ දරුවොත් කතා කරනවා දැන් මේ එක දිගටම. මොකද කරන්නේ අපි තනුග එහෙනම් ඔයා දෙනවද දැන් ගීතය දෙන්නේ නැහැ නේද? අපි ඊළඟ දරුවට කියමු නේද? ඔව් ටීචර්. හරි හා. ඔයා වීඩියෝ එකක් එවලා තිබ්බනේ මම ඒක දාන්නම් අපේ අර බලන මිස්ලට ලකුණු දාන මිස්ලටත් එක්ක යවන්නම් ඒක. හරි. ඊළඟට අපි සම ගීතයකින් පිනවන්නේ 9 ශ්‍රේණියේ ප්‍රීති සොයුරිය.